ඉතින් මං හදන්න යන්නේ මාරි බිස්කට් පුඩින් එකක්. ඉතින් බලමු අපි ඒක කොහොමද හදන්නේ කියලා. මුලින්ම මේ වගේ මාරි බිස්කට් පැකට් එකක් ඕනි. ඊට පස්සේ අයිසිං සුගර් ටිකක් ඕනි. මේවා ඉතින් මං කඩලා තියෙන්නේ ඊට කලින් පාවිච්චි කරලා තියෙන නිසා. ඊට පස්සේ මං මේ විදිහට චොක්ලට් පවුඩර් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මොනවද මේ විදිහට පොඩි ඇස්ට්‍රා පැකට් එකකුයි තව මොනවද ඕනි මෙන්න මේ විදිහට කලරින් එකකුත් ගන්නවා. කලරින් එක නම් යූස් කරන්න පුළුවන් වේද නම් දන්නේ නැහැ. අපි බලමු. ඉතින් මේ බඩු ටික තමයි බිස්කට් පුඩින් එක හදන්න ඕනි. තව ඕනිම දෙයක් අමතක වුණානේ. අනිවාර්යෙන් මෙන්න මේ විදිහට කිරි එකක් සීනි ටිකක් දාලා හදාගන්න. මතක ඇතුව ඒක නම් අනිවාර්යෙන්ම ඕනෙමයි. ඉතින් මේ කියන්නේ ඕනි කරන ඔක්කොම බඩු ටික. දැන් අපි මේ ටික පැත්තකින් තියගමු. ඒකල වැඩේ කරමු. හරිද? හරි. මුලින්ම මෙන්න මේ වගේ බෝල් එකක් අරගෙන අපි ඒකට මුලින්ම අයිසිං සුගර් ටිකක් දාගන්න ඕනේ. අයිසිං සුගර් නැත්නම් ඔයාලට සීනි ටිකක් උනත් කුඩු කරලා ගන්න පුළුවන්. මම මේ බෝල් එක හොදලා ගත්තේ ඊට පස්සේ නැත්නම් කියයි හොදලාවත් ගත්තේ නැහැ කියලා. දැන් මේ අයිසිං සුගර් ටික කැට ගහලා තියෙන හින්දා මම මේ විදිහට පෙරහැර එක දාලා පොඩ්ඩක් හලා ගන්නවා. ගොඩාක් අයිසිං සුගර් දාගන්න එපා. පැණි රස වැඩි වෙනවනේ. මේ ඔයාලා කැමති ගානට පැණි රස කන්න අඩුවෙන් කැමති කට්ටිය නම් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලා හලාගත්ත අයිසිං සුගර් ටිකටම මේ විදිහට ඇස්ට්‍රා හරි බටර් හරි ටිකක් එකතු කරගන්න. ඇස්ට්‍රා නම් පැකට් එකකින් දාන්න එපා. ඔයාලට ඕන ප්‍රමාණයට එකතු කරගන්න. ඒක තේරෙනවනේ ඉතින්. නේද? ඊට මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. හොඳට මික්ස් වෙනකන් හොඳට හැඳි ගන්න. ඊට පස්සේ ඉතින් ඔයාලා ඒකටම චොක්ලට් පවුඩර් තේ හැන්දක් විතර එකතු කරගන්න. ගොඩාක් චොක්ලට් පවුඩර් එකතු කරගන්න එපා. එතකොට කිච්චර හක් වෙනවා. අන්න දැන් මේ විදිහට හොඳට ඉතින් මික්ස් කරගන්න තමයි ඊට පස්සේ තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳට අයිසිං ටිකයි බටර් ටිකයි හොඳට මික්ස් වෙනකන් මේ විදිහට ටික වේලාවක් මික්ස් කරගන්න නම් වෙනවා. ඉතින් අනිවාර්යෙන් හොඳටම මික්ස් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ භාජනයක් ගන්න හොඳට සෝදලා. ඒකේ තමයි මාරි බිස්කට් පුඩින් එක හදන්නේ. අනේ වචනත් පැටලෙනවානේ හදිස්සියට. හරි. ඒකට කමක් නැහැ. අපි දැන් මාරි බිස්කට් එක මේ කිරි එකේ හොඳට පොගව ගන්න ඕනේ. ඒකලා ලස්සනට මේ පෙට්ටියේ මාරි බිස්කට් එක අසුර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට පොඩ්ඩක් බලන්න ඉන්නකෝ. එතකොට තේරෙයි හොඳේ. මන්නම් ඉතින් ගොඩාක් ලොකු බිස්කට් පුඩින් එකක් නෙමෙයි හදන්නේ. ලේයර්ස් දෙකක් වගේ එන්න තමයි හදන්නේ.
ඔයාලට ඕන ලේයර්ස් ගන්න තීරණය කරලා ඔයාලට ඕන ප්‍රමාණයක හදා ගන්න පුළුවන්. බිස්කට් එක ගොඩාක් කිරි එකේ පොඟව ගන්නත් එපා. ඉක්මනට ගන්න. නැත්තම් බිස්කට් එක දිය වෙනවනේ. ඊට පස්සේ අර බිස්කට් ලේ එක උඩින් ආයේ අයිසිං ලේ එකක් දාගන්න ඕනේ. හැමතැනම ස්ප්‍රෙඩ් වෙන විදිහට ඔයාලා ඒක ගා ගන්න හොඳට. ඒක ඉතින් තේරෙනව නේද? මං කියන්න ඕනේ නැහනේ. ඊට පස්සේ ඒ අයිසිං එක උඩින් ආයෙත් බිස්කට් ලේ එකක් දාන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් අයිසිං තට්ටුවක් දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න. ඊට පස්සේ තුන් ඔයාලට කැමති වෙලාවක කන්න පුළුවන්. අදට වීඩියෝ එක ඉතින් ඉවරයි. බයි බයි. ආයෙ දවසකින් හම්බෙමු.